ගමනක් යන්න ලෑස්ති. ඊරම් එක මොයිස්චරයිසර්. මේකප් කරන්නේ නැහැ නේ. ගොඩක් බලමු කොච්චරක් කරයිද කියලා. අඩුම මේකප් ප්‍රමාණයක් තමයි කරගෙන යන්නේ. ඊට පස්සේ ෆවුන්ඩේෂන් චුට්ටක් දානවා. මේ මාක්ස් ටික විතරක් පොඩ්ඩක් අඩු කරන්න. ෆවුන්ඩේෂන් කට කන්සීලර් චුට්ටක් විතර. මේක ෆවුන්ඩේෂන් එක ටිකක් ඩාර්ක් වගේ වෙලා දැන්. මම එහෙනම් ඒක ලයිට් කරගන්න කන්සීලර් චුට්ටක් එකතු කරනවා. එතනයි. S2 යට ඩාර්ක් ගොඩක් ඩාර්ක් නැහැ. ඕක කවර් කරන්න ගියොත් මට කවුන්ටර් කරන්න වෙනවා අනිවාර්යෙන්. ඒ නිසා නළලට චුට්ටක් ගහලා ඒක ටිකක් බ්ලෙන්ඩ් කරාම හරි. මෙන්න මේ මාක්ස් වලට ඒක නිකන් මෙන්න මෙහෙම. තේන දෙක බ්ලෙන්ඩ් වෙන හැටි. ඕකේ. පොඩ්ඩක් අපි බෙල්ලට දාමුද? ඔව්. all good. මේක නිකන් ඔයාලට නිකන් අර වෙස් මූණක් වගේ පෙවුනට එහෙම නෑ. මේක ලස්සනට තියෙනවා. මම ඊට පස්සේ පෙන්නනවා. ඊට පස්සේ හරිම සරල දෙයක් කරන්නේ. මේ බ්‍රවුන් ස්ටික් එක අරගෙන මේක ඉවරයි. ඉවර වුණාට අපි අයින් කරනවාද? ඉවර නෑ. ඉවර නැත්තම් මෙහෙම ගන්නවා. ඉවරයි නම් මෙහෙම ගන්නවා. අද නිකන් අර ක්ලීන් ගර්ල් ලුක් එකකට යන්නේ. බ්ලෂ් දාලා, කොන්ටුර් කරලා, ෆවුන්ඩේෂන් ගොඩක් දාලා. එහෙම නෑ. මෙහෙම චුට්ටක් ගහපු ගමන් එහෙම රත් වෙන්නේ. ඉතින් අපි සුදු කෙල්ල නෙමෙයිනේ. හරි. ඒක හරි. දැන් තියෙන්නේ අයිබ්‍රෝස් කරේ නෑ. මේකම කරමු. අයිබ්‍රෝස් කරමු. අයිබ්‍රෝස් වලට බ්ලැක් පෙන්සිල් එකක් ගන්නවා. ඩාර්ක් බ්‍රවුන් ගෑවට මට කියන මොනවා වුණත් දැන් මේ බ්ලැක් නේ අයිබ්‍රෝ එක. ඩාර්ක් බ්‍රවුන් ගෑවට ඒක නිකන් සමහර විට කැතටත් ඒක හරිම චුට්ටයි වේ. චුට්ට පොඩි එකක් විතරයි. අන්නේ ඔන්නෝම ඕකේ නැචරයි. රසම මෙතන අන්න ෆීල් කරන එක පමණයි. වැඩිපුර ෆීල් කරනවා. එනකොට කමන්නේ අපිට මෙහෙම පීදාන්න පුළුවන්. නටන්න යන්නේ වගේද? නෑ නේද? මේකෙන් චුට්ටක් කලින් ගාප එක හොදලා නෑ. කමන්නේ මමනේ ගාන්නේ අයිබ්‍රෝ වලනේ ගාන්නේ මම ගාන්නේ. ඒකද කමන්නේ. ගණන් ගන්න. ඔයාලගේ ඔයාලා සෝද ගන්න. ළඟදීම බ්‍රෂ් වොෂ් කරන වීඩියෝ එකක් මම කරන්න ඉන්නේ. මොකද මගේ බ්‍රෂස් ඔක්කොම ඇත්තටම වොෂ් කරලා නැහැ. දැන් ගොඩ දවසක් වොෂ් කරලා නැහැ. අන්තිම පාර පාවිච්චි කරනකොට වොෂ් කරලම නැහැ. ඉතින් මට අද ඇත්තටම බයයි ඒව වලින් මූණේ ගන්න. මම ඒ හින්දා තමයි අද ඇත්තටම අතින්ම ගන්න හිතේ. සහ ඉතින් ගොඩක් වෙලාව වැය කරන්න ඕන ගමනක් නෙමෙයි. Oh nice. Then lumabas අපි යන්. එතනින් යන්දා. ඉතින් ඇතුළට ඇන්දා. පොඩ්ඩක් උඩට ගත්තා. ඊට පස්සේ මෙතන පොඩ්ඩක් උඩට ගත්තා. වැවුල වගේ වේන්න දෙන්න මං කිව්වනේ. ඒ ඇතුළට. ඊට පස්සේ වෙලාව ගන්න බෑ. ලිප්ස්ටික් එක ගාමු. මේක මගේ පාට. nice. මුකුත් නෑනේ ඔන්නේ නේ. මේ මස්කාරා ටිකක් ගාගෙන ඉන්න ඉක්මනට අයිලයිනර් එකකුත් ඇඳගෙන අයිලයිනර් එකත් අඳමු අපි. දුම අඳින්නත් ඕනේ තමයි. අයිලයිනර් එක අඳින්න කලින් චුට්ටක් විතර මේක නිකන් පොඩි පාටක් දාගමුද? ලිප්ස්ටික් එකෙන්. කැත වේද නෑනේ.
මම මේ ෆස්ට් ටයිම් ඇත්තටම මේ ඕන තරම් අයිෂැඩෝ තියෙනවනේ. ඉස්සර ඉස්කෝලේ යන කාලේ නම් ගෑවා. මේ ලිප්ස්ටික් එක මේ ගෑවමයි. මේ මං ආස පාටක්. අයිෂැඩෝ එකක් විදිහට පාවිච්චි කරන්න ආස පාටක්. ලස්සන මනුස්ස පාටක් ආවනේ. මම්ම කියා ගන්නවා. අපේ ගලියක් ගන්නේද? මේ කැමල් සෝංග එක මොකද්ද? අම්මයි මට කෝලයක් ආවා මම ඒක ආන්සර් කරා. මේ බලන්න මගේ අයිලයිනර් එක පාර මේක ඇඳුන කියන්නකෝ. බලන්න. එක පාර ඇඳුන කියන්නකෝ කෝල් එකේ ඉන්න ගමන් මේක නිකන් හරි කැමරා රෙකෝඩ් කරන්න ගියා නම් එහෙම මට මේක එන්නේ නැහැ මේ විදිහට. දැන් බලමු මේ පැත්ත try එකක් දෙමු. හැබැයි මට සාමාන්‍යයෙන් අයිලයිනර්ස් හීනියට අඳින්න පුළුවන්. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම අයිලයිනර්ස් අඳිනවා. මොකද මම බෑන්ඩ් එකේ හිටියානේ. ඊස්ටර්න් බෑන්ඩ් එකේ. එතකොට ඊස්ටර්න් බෑන්ඩ් එකේ මගේ ඊයර් එක ආවම ගොඩක් අයට අයිලයිනර්ස් ඇඳි මම ඇත්තට ඒ කාලේ. එතකොට ඉච්චර අප්‍රෝප්‍රියේට් නොවන දේවල් වුණොත් ඇත්තටම අපි අයිලයිනර්ස් ඇඳ මොකද එක වොන්ඩ් එකයි තියෙන එක හැමෝම ගාවටම ගිහිල්ලා එනකොට වෙලා යන හින්දා අහු වෙන දේවලින් අයිලයිනර්ස් ඇඳලා තියෙනවා මං. ඉතින් මගේ සාමාන්‍යයෙන් අයිලයිනර් එක හොඳයි. years of practice. අයිලයිනර් එක ඇඳ ගමම වැරදුනක් කරන්න තියෙන හොඳම දේ තමයි මෙන්න මෙහෙම මේන් එකෙන් අදින්න. ඊට පස්සේ මෙන්න මේ ටික අදින්න. අවශ්‍ය කරන දේ. See? Not bad. දැන් මම මස්කාරා ටික දාගෙන යන්න යන්නේ. ඒක තමයි ස්කර්ට් එක මම අඳින්න යන. මේ ස්කර්ට් එකට එකක් මේක. මේ කලර් එකට නැත්නම් මෙන්න මේක තියෙනවා හයි නෙක් එකක්. ලස්සන මෙරූන් එකක්. වල් රෙඩ් වගේ තියෙනවා මේක මෙරූන්. නැත්නම් මේ ග්‍රීන් එකක් තියෙනවා. ලස්සන ග්‍රීන් එකක්. මේක මේ අමුතු ග්‍රීන් එකක්. ඔක්කොම ස්ලීව්ලස් තියෙන්නේ. මේක සහ තච්චු ගානනේ අල්ලාස තනි වෙලා හේගිනේ මේ කොරනෝනෝ අම්මා what you doing? I'm getting ready to go to the town. Can I go with you? No. There was some candy. මේක Candy? How can you do මොකද්ද this? හොඳේ ඔයාලා හිතන්නේ බලමු මම තව චුට්ටක් කල්පනා කරලා මොකද අඳින්නේ කියලා තීරණය කරලා ඔයාලට කියන්න. මම මස්කාරා ටිකක් ගාගෙන ඇවිල්ලා ෆයිනල් ලුක් එක පෙන්නනවා.